හලෝ කොහොමද ඔයාලට ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද අරගෙන ආපු වීඩියෝ එකත් මම කලින් දාලා තිබුණු ඒජ්ඩ් කෙයාර් රිලේටඩ් ජොබ් එකක් හොයාගන්නේ කොහොමද, මොනවද ඔයාට ඕනි සුදුසුකම් කියන වීඩියෝ එකට අදාළ එකක්. මොකද ගොඩක් දෙනා මේ වීඩියෝ එකට කමෙන්ට් කරලා තිබ්බා, ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතුවා මම අද යන මේ රිටයර්මන්ට් විලේජ් එකේ ඉඳගෙන ඔයාලට ඒජ් කෙයා ගැන තවත් වැඩිදුර විස්තර අරගෙන එනවා කියලා. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ සිඩ්නි වල ඉඳන් පැය දෙකක වගේ දුරක තියෙන පොන්ස් කියන ඒරියා එකේ තියෙන රිටයර්මන්ට් විලේජ් එකකට. ඉතින් ඔයාලට මේ වටේ බැලුවහම පේනවා ඉතින් මේක හරිම නිස්කලංක තැනක්. ඉතින් මේ පුංචි පුංචි ගෙවල් තියෙන මේ හැම ගේකම වයසට ගිය වැඩිහිටිය අය තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ගම්මානයක් කිව්වොත් හරි. ඉතින් මේ වගේ තැනක වැඩ කරන්න පුළුවන් ඔයාලට ඒජ්ඩ් කෙයා ක්වොලිෆිකේෂන් එකක් ගත්තට පස්සේ. ඉතින් අද මට මෙතන තියෙන්නේ මේ අය වෙනුවෙන් ප්‍රසන්ටේෂන් එකක් කරන්න, මේ අයට රජයෙන් ලබා දෙන සේවා ගැන පැහැදිලි කරන්න. ඉතින් මම කරන ජොබ් එක වගේම ඔයාලටත් මීට වඩා වෙන දෙයක් කරන්න උනත් මේ වගේ රිටයර්මන්ට් විලේජස් වල අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ගැන අපි තවත් තොරතුරු කතා කරමු එහෙනම්. රිටයර්මන්ට් විලේජ් එකේ ඇතුළේ මෙන්න මේ වගේ තමයි. ඉතින් ඇත්තෙන්ම ලස්සන හොටෙල් එකක් වගේ නේද? මේ වගේ ගොඩක් ලස්සන තැනක් තමයි ඒගොල්ලන්ගේ රිටයර්මන්ට් විලේජ් එක. අපි තව පොඩ්ඩක් ඇතුළට ගිහලා බලමු. ඉතින් මෙතන ඒගොල්ලන්ට කැෆේ එකක් තියෙනවා. මෙතන ඉන්න අයට ඇවිල්ලා කෑම බීම ගන්න, එතකොට පොඩි වෙලාවක් කතා කර කර ඉන්න. ඉතින් අද මගේ ප්‍රසන්ටේෂන් එක තියෙන තැන තමයි මෙතන. මේ වගේ රිටයර්මන්ට් විලේජ් එක වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලට කරන්න පුළුවන් කෝස් එකක් තමයි Certificate 3 in Individual Support කියන කෝස් එක. මේක ඇත්තටම 6 months කෝස් එකක්. මේක TAFE එකකින් ඔයාලට කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේකට කිසිම අධ්‍යාපන සුදුසුකමක් ඒගොල්ලන් බලන්නේ නැහැ. ඔයාලට කරන්න පුළුවන් ටාස්ක් ටික හරියාකාරව කරන්න පුළුවන් නම් ඔයාලට මේ කෝස් එක කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කෝස් එක ගැන ඔයාලට වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන් TAFE වෙබ්සයිට් එකට ගියොත්. ඉතින් මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට ලේසියෙන්ම මේ වගේ රිටයර්මන්ට් විලේජ් එකක ක්ලයන්ට්ලත් එක්ක වැඩ කරන්න සුදුසුකම් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ සාමාන්‍ය දේවල් කරගන්න සපෝට් කරන එක. එතකොට NDIS ඒ කියන්නේ මෙහි තියෙන එක්තරා ස්කීම් එකක් ආබාධිත අය සඳහා තිබෙන. ඉතින් මේ සඳහා ඒගොල්ලන් කොහොමද සහභාගී වෙන්නේ කියලා ඒගොල්ලන්ව දැනුවත් කරන එක. ඊට පස්සේ ඒගොල්ලන්ට බෙහෙත් තියෙනවා නම් වෙලාවට ඒව ලබා දෙන එක. ඔය වගේ දේවල් තමයි ඉන්ඩිවිජුවල් සපෝටර් කෙනෙක්ගෙන් මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අද මම ඔයාලට කියන්න හිතුනේ කොහොමද අපි මේ ඒජ්ඩ් කෙයා පාත්වේ එකකට ගිහිල්ලා ඒජ්ඩ් කෙයා ජොබ් එකක් ගන්න කියන එක. ඉතින් ඔයාලට කරන්න පුළුවන් වඩාත්ම ලේසියෙන් ඇතුල් වෙන්න පුළුවන් කෝස් එකක් තමයි Certificate 3 in Individual Support කියන කෝස් එක. ඉතින් TAFE එකෙනුත් ඔයාලට මේ කෝස් එක කරන්න පුළුවන්. TAFE එක කියන්නේ ඕස්ට්‍රේලියාවේ රජයට සම්බන්ධ ආයතනයක්. ඉතින් ඔයාලට TAFE කෝස් එකක් කරොතින් ලේසියෙන්ම මේ වගේ ඒජ්ඩ් කෙයා විලේජ් එකක එහෙමත් නැත්නම් ඒජ්ඩ් කෙයා හෝම් එකක ජොබ් එකක් ගන්න පුළුවන් ඉන්ඩිවිජුවල් සපෝටර් කෙනෙක් විදිහට. ඉතින් මේ සඳහා මොනවද තියෙන සුදුසුකම් කියලා කිව්වොත් ලොකු සුදුසුකමක් ඇත්තටම එයාලා බලන්නේ නැහැ. අධ්‍යාපනික සුදුසුකම් වගේ දේවල්. එයාලා බලන්නේ මේ කෝස් එකේ තියෙන දේවල් ඔයාට කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාලා මේ ජොබ් එක කරන්න ආවට පස්සේ කරන්න තියෙන ඩියුටිස් තියෙනවනේ. ඒවා සාමාන්‍ය විදිහට ඔයාලට කරන්න පුළුවන්ද කියන එක විතරයි මේ කෝස් එක කරද්දී බලන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු දැනගන්න පුළුවන් TAFE වෙබ්සයිට් එකට ගියොත්. ඊට අමතරව හැබැයි මේක කරන්න ඔයාට චෙක්ස් වගේක් තියෙනවා ලබා ගන්න. අර පොලිස් චෙක් එකක් වගේ දෙයක් එම. ඉතින් මෙතනදී නැෂනල් පොලිස් චෙක් එකක් ගන්න ඕනේ. ඒ වගේම NDIS වර්කර් චෙක් එකක් ගන්න ඕනේ. ඊළඟට ඔයාලා වැක්සිනේෂන් අරන් තියෙන්න ඕනේ. කොවිඩ් වැක්සිනේෂන් එක. ඒ වගේ යාලා බලන දේවල් කීපයක් තියෙනවා.
ඒව ටික අරගත්තට පස්සේ working with children's check එකක් තියෙනවා. මම දන්නේ ඇයි වැඩිහිටි අයත් එක්ක වැඩ කරද්දි මේක ඕනේ කියලා. සමහර වෙලාවට දැන් ආබාධිත පොඩි ළමයිනුත් ඉන්නවනේ. ඉතින් මේගොල්ලන්ව බලා ගන්නත් මේ ඉන්ඩිවිජුවල් සපෝට් කියන කෝස් එක කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම හිතන්නේ මේ children's check එකත් ඔයාලට ගන්න කියලා කියන්නේ. දැන් මේ ටික කරාට පස්සේ මේ චෙක්ස් ටික ගත්තට පස්සේ මම කියවනේ එහෙම අධ්‍යාපන සුසුකමක් ලොකුවට බලන්නේ නැහැ කියලා. මේකේ තියෙන විදිහට there are no entry requirements for this qualification. ඉතින් ඒ කියන්නේ මේ කෝස් එක කරන්නට ඔයාලට එහෙම සුදුසුකමක් බලන්නේ නැහැ. හැබැයි මෙයාලා කියන විදිහට රෝස්ට් එකක් අනුව වැඩ කරන්න හැකියාව තියෙන්න ඕනේ. යම් කිසි දෙයක් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒත් එක්කම එදිනෙදා ලිකිල් එකගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ ඉංග්‍රීසි වලින්. මේ ටික කරන්න පුළුවන් නම් එයාලා වෙන සුදුසුකමක් එහෙම බලන්නේ නැහැ. ඉතින් TAFE එකේ මේ කෝස් එක කරන්න $10,000ක විතර මුදලක් යනවා. හැබැයි ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නැහැ. කියන්නේ පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් නම් ඔයාලට මේ ෆී එක ගෙවන්න ඕනෙත් නැහැ. ඉතින් වෙන වෙන වීසා කැටගරි වල ඉන්න අයට මේ ෆී එක ගෙවන්න සිද්ධ වෙනවා. සමහරලාට මේක ඊට වඩා අඩු වෙන්නත් පුළුවන් තමන් ඉන්න වීසා කැටගරි එක යටතේ. ඉතින් මේ කෝස් එක කරන්න ඔයා මෙහි ඉන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ස්පවුස් වීසා එකෙන් කෙනෙක් ආවහම එහෙමත් නැත්නම් තමන්ගේ පාර්ට්නර් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා මෙහි ෆුල් ටයිම් වැඩ කරන්න එනවානේ. ඉතින් ආවහම ජොබ් එකක් හොයාගන්න අමාරුවෙන් ඉන්න කෙනෙක් නම් මේ කෝස් එක TAFE එකෙන් කරාට පස්සේ ඔයාලට ලේසියෙන්ම ඒජ් කෙයාර් ෆැසිලිටි එකක ජොබ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලා කරන්න ඕනේ මොන වගේ දේවල්ද? ඉතින් මේ කෝස් එක කරාට පස්සේ ඔයාලට මේ ක්ලයන්ට් කෙනෙකුට, ඒ කියන්නේ වැඩිහිටි කෙනෙක් එහෙමත් නැත්නම් ආබාධිත තරුණ කෙනෙක් මේ අයගේ පර්සනල් කෙයාර් නීඩ්ස් කරලා දෙන්න පුළුවන්. එතකොට ඊළඟට යාගේ සෝෂල් සහ ඉමෝෂනල් හෙල්ත් එක වෙනුවෙන් ඔයාලට කරන්න දේවල් තියෙනවා. ඔයාලගේ ඩියුටි එකේ කොටසක් වෙනවා මේක. ඊට පස්සේ තමන්ගේ ඉන්ඩිවිජුවල් ගෝල්ස් වලට යන්න මේ ක්ලයන්ට්ස්ලට උදව් කරන්න පුළුවන්. ඒ වගේ එදිනෙදා දේවල් එදිනෙදා කටයුතු කරගන්න සපෝට් කරන එක තමයි ඇත්තටම මේ කෝස් එකෙන් ඔයාලා ඉගෙන ගන්නේ. ඊට පස්සේ මේ කෝස් එක කරලා ඉවර වෙලා ඔයාලට එහාට යන්න කැමැත්තක් තියෙනවා නම් ඒජ් කෙයාර් ෆැසිලිටි එක ඊට වඩා ඉහළ තනතුරකට යන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට සර්ටිෆිකේට් 4 කෝස් එකක් කරන්න පුළුවන්. ඉන් පස්සේ ඔයාලට නර්සිං ඩිප්ලෝමා එක ඩිප්ලෝමා ඉන් නර්සිං දක්වාම යන්න පුළුවන් මේ පාත්වේ එකේ ගියොත්. ඉතින් TAFE එක කියන්නේ ඉතාමත් වගකීමක් සහිත තැනක්. ඉතින් පුළුවන් නම් TAFE කෝස් එකක් කරන්න බලන්න. එහෙමත් නැත්නම් මම මේ කියපු පාත්වේ එකේ ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා ඒ කෝසස් කරන්නත් බලන්න පුළුවන්. එහෙනම් ඔයගලන්ට මම විශ් කරනවා ඒජ් කෙයාර් ෆැසිලිටි එක ඉදිරියේදී ජොබ් එකක් ගන්න අවස්ථාව ලැබෙන්න කියලා.